බටලන්ද කොමිෂන් සභා වාර්තාව පදනම් කර ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දීමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට හැකියාව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පොබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන්ට නියෝගයක් ලබා දීමට ජනාධිපතිවරයාට හැකි බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඊයේ දිනේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එලෙස ඉදිරිපත් කළ බටලන්ද කොමිසමේ වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම වාර්තාව නීතිපතිවරයාටද ලබා දෙන බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළා.